Hi friends, ඉතින් අද මම ඇවිල්ලා තියෙන්නේ Minecraft වල තවත් වීඩියෝ එකකට. මේකෙදි නම් මම ගොඩක් මොඩ් ටිකක් දාලා තියෙනවා. better Minecraft දාලා තියෙනවා. තව mosi mods දාලා තියෙනවා. backpack mod එකකුත් දාලා තියෙනවා. ඉතින් මම මේ seed එකක් ගහලා ආවේ ඔය උඩ තියෙනවා නේද village එක. හරි අපි මේ village එක ළඟට යමු. මම මේ අරගෙන තියෙන ෂීට් එකට අනුව මේකේ බ්ලැක්ස්මිත් ලා යකිනවා 4ක් විතර ඉන්නවා. ඒකට අපිට ටිකක් වාසි. ඊට කලින් අපි මේ පොට් ටික බැලුවේ නෑ නේද? මොනවාද බලමු තියෙන්නේ. better on bedrock එකකින් ආපෙන්නේ. වැඩි විස්තරයක් නැහැ better on bedrock එක ගැන තියෙන්නේ. මේකෙන් නේද? ඊළඟට අපි mosi bombs එකේ මේකේ තියෙන්නේ mobs ලා ඉන්න නේද? මේ තියෙන mosi bombs එකෙන් ආපු mobs ලා ටික boss ලා කිව්වොත් හරි මම. හරි අපි දැන් ගිහිල්ලා බලමු. ගොඩක් ලස්සනනේ. මේ ඇත්තද? මට කියන්න බැරි වුණානේ මේ මට මේ වදකාරයෙක් ඇවිල්ලා ඉන්නවා. යා දේවල් කිව්වට වැඩි ගණන් ගන්න එපා ඈ. මට ඇහුණා කිව්ව එක. අප්පට සිරිය වුණාද? නෑ මං කිව්වා හරි හොඳයි කියලා. එහෙමද මං ගොඩක් හොඳයිද? ඌවනේ ඔයා හරි හොඳයි. අද අපි කොහෙද යන්නේ? මම මේ බ්ලැක්ස්මිත් ලව හම්බෙන්න යනවා. ඒගොල්ලෝන්ගෙන් බඩු ටිකක් ගන්නවා. හම්බී මේ තියෙන අයන්ගොඩ. හොරකම් කරනවා වෙන්න. කවුද හොරකම් කරන්නේ? පිනට දහමට තියෙන ඒවා. මේවා ගත්තට කිසි පාඩුවක් වෙන්නේ නැහැ. ඉෂුව දෙන්සන් කියලා. ෆ්‍රෙන්ඩ්ස් පොඩි ලැග් එකක් යනවා. ඒක වැඩි ගණන් ගන්න එපා. මේ ලොකු ලැග් එකක් යනවා. බූට්ස් අපිට මේ සැම්පලින් ඇති වැඩක් නෑ. කවන්නේ ඔන්න ඔහි තියෙන එකේ ගමු. අන්න ගෙදරට හොරකම් කරනවද? ඔව් ඒක කියන්නේ. ඕක අරගෙන ඉඳපු එක. අරගත්තද? අයියෝ මට මේ මෙන්ටල් මිෂින්. දැන් ගියම මෙන්ටල් කියලා. නෑ අප්පා. නෑ මේකේ බ්ලැක්ස්මිත් 5ක් තියෙනවද? මේව ටික කඩා ගන්න එකක් තිබ්බනම් හොඳයි. ආයේ මට මතක විදියට මෙහි තිබ්බ එක. අයියෝ අපිට මෙව්වේ ගන්න නෑ නේද? පිකැක්ස් එකක් තිබ්බනම් තමයි වාසි. ලස්සන මියුසික් එකක් යනවා. පොඩ්ඩක් ඉන්න අපිට ළඟ බඩු ටිකක් තියෙනවා නේද? මේකෙන් Wow.
මේවා තියෙන්නේ මේ බෙටර් මයින්ක්‍රාෆ්ට් එකට ආපු මල් ටික ලස්සනයි. කැරට් කැරට්ලු අයියෝ පේන තැඹිලි පාට දෙනවා. නෑ මේවා සාමාන්‍ය මයින්ක්‍රාෆ්ට් එකේ නෑ ඒකයි. මෙන්න මේ ගහක් ආවේ මේ බෙට ඔන් බෙඩ්රොක් එකට තමයි. අර මොකක්ද අර? එහෙම එකක් තිබිලා නෑ. ඒ තනි විලේජ් එක. තනි විලේජ් නෑනේ. පුරාණ ඓතිහාසික ස්ථානයක් වගේ. ඒ වගේ ඔයා හරියටම කියපු එකම අවස්ථාව දුන්නා. මං කිව්වේ ලයිට් එකක් නෑ නේ. මසුයි මාළුයි දෙකම තියෙනවා. පොඩ්ඩක් ඉන්න අපි මෙහෙට ගිහලා ලොක් ටිකක් කඩාගෙන ඉමු. අපි ගියක් හදමු. ගයක් හදන්න ටිකක් ඉවසන්න. ගයක් හදන්න එකපාරටම බෑ. දැන් අපේ බඩු ටික හදාගමු. අම්මා මාර බඩු ටිකක් ඇවිල්ලා තියෙනවා නේ. මෙහෙම දැම්මා ඊට පස්සේ මෙහෙම දැම්මා. පිටි ස්ටික් ටිකක් හදාගන්න ඕනේ. චරයක් හදාගත්තා. ඊළඟට මේ තියෙන ස්පියර් එක ගන්න. ස්පියර් අපිට දැම්ම ඕනේ. පිකැක්ස් එකක් හදාගමු. බන් ඕනේ අපිට හදාගන්න. අපි ළඟ බන් තියෙනවා. එතකොට X එකක් මෙයා දන්නේ නැද්ද මේ X හදන්න? හරි. රෙසිපි එක ඇවිල්ලා නැහැ වගේ. මේක පොඩ්ඩක් ඉස්සරහට අරගෙන තියෙනවා. අන්න ඈතත් මොකක්ද දෙකක් තියෙනවා. පියර ගීප එක තමයි මම හිතන්නේ. නෑ අර ඈත තව එකක් තියෙනවා. මේ අර බෙටර් මයින්ක්‍රාෆ්ට් එකට ආපු ස්ට්‍රක්චර්ස් ටික. ඊට කලින් අපි බ්‍රෙඩ් ටිකක් ආවු. ඒක නෑ. අනේ ලස්සන උඩ. මේක මරන්න වෙයිද මොනවාද අප වැඩක් නැහැ නේ ඔයගොල්ලෝ හිටියට. රට ඉනිමගක් තිබ්බනේ. ඉන්න මම දැක්කා. මේක කඩා ගන්න ආවේ. ටිකට වව්. කල්වා ජීවත් වෙලා තියෙනවා නේද? ඒක තමයි. මේ අපේ ස්ටෝරේජ් එක මදි වෙනවා අප්පා. පොඩ්ඩක් ඉන්න. හරි. අපිට දැන්ට ගයක් නෑ නේද? ඔබ මේක පාවිච්චි කරමු. ඒක තමයි නියම අදහස. thank you. මේක දැන් අපේ අඩවිය. කාටවත් දෙන්නේ නැහැ, ඔයාටවත් දෙන්නේ නැහැ. මට මොකද? අපි මේකට බඩු ටික දාමු. ඊළඟින් අපි ඇඳුම් ටිකක් ගන්නවා. අපිට පුලි යාම හම්බෙලා තියෙනවනේ. වාසි. ඉතින් මේ වැඩ කරන තේ ටික දාමු. වටිනේ ටිකක් දාන්න ඕනේ. රෑ වෙන්න කලින් අපිට යන්න තියෙනවා ගමනක්. කොහෙදනේ? කියන්නකෝ.
මදි වෙනවා වගේ. අයියෝ. කවන්නේ යන්නේ. රෑ වෙලාද? නෑ තාම උදේ. උදේ කියලා ඉතින් මමත් දන්නවා. කොහොප්ප මේකට නැග ගන්න වෙන්නේ. හරි මොනවද අර? මොනවාද මේ විලේජර්ස්ලා වගා කරපුවා. අපිට ගන්න බැරිද දැන්? ගන්න පුළුවන්. ඉතින් දැන් ඔයා කිව්වනේ හොරගම් කරනවා කියලා කලින්. හොරකම් කරන එක නේ වගා කරලා ගන්න එක වෙනයිනේ. ඉතින් ඒගොල්ලෝ වගා කරපු ඒවා නෙමෙයි. කක් හරි. දැන් අපි මොකටද ආවේ? මොහානි දන්නේ. හරි මේ ටිකක් ගන්න. ෆර්නස් ෆර්නස් 4ක් විතර ඇති වෙන්නේ. මෙන්න මේ ගෙවල් කඩනවා. ඉතින් ඔයා කිව්වේ වගාවෙන් ගමු කියලා. කැරට් එනයිනේ. කැරට් කියන්නේ කන දෙයක්. ඉතින් මේවා කන්න හදන දේවල් වලට ගන්න ඒවා. බඩු මේවා. බඩු ඉතින් ඒගොල්ලෝ අපි වගේ දුක් මාංශයෙන් ගන්න ඒවා. නෑ. ඒගොල්ලන්ට සල්ලි ඕනේ නෑනේ. මේවේ සල්ලි කියලා දෙයක් නෑනේ අනේ. මේක යන්න එපා ඔය එක්ක කරගෙන ඉන්න. එහෙම එකකුත් තියෙනවා. අපි අරකට දැම්ම යන්න මොකෝ කියන්නේ. නෑ ඕනේ. යම්. වෙලා නෑ දැන් මේ හවස් වෙනවා. හවස් වුණාම එනවා සොම්බිල එනවනේ ඒවා දන්නේ නැද්ද? අපි මරුන් එක. අද. මරන්න තරම් අපි ළඟ බඩු කියන්නේ ආමස්. සාමාන්‍යයෙන් PVP වලට අනිවාර්යයෙන්ම ෂීල්ඩ් එකක් ඕනේ නැතුව බෑ. එඳුකුත් තියෙනවා නේ. ඒක තමයි මෙතනින්ම කිව්වේ. මේක තිබ්බා. මේ ටික අපි ඉස්සරහට අරගෙන මේවත් ප්ලේස් කරමු මොන්නේ තියෙන එක. අපි අර වීඩියෝ channel හදාගමු. ඒතර වටේ තියෙනවනේ සොම්බි වෙනවද නැද්ද කියලා. මේක නම් තියෙනවා හැබැයි මේක ජනේල යන්නේ. මේක ජනේල. ඉතින් කඩලා ගන්න බෑ. මේකට කියන්නේ ට්‍රැප් ඩෝ කියලා. මේකෙන් අරලා බලන්න පුළුවන්. අරලා බැලුවම භයානකයි. භයානක නේ. අපිට එළියට යන්නත් බෑ. අපි ලොකු ගයක් හදාගමු. පස්සේ ඒක තමයි පස්සේ. දැන් හවස් එකපාරට එළියක් ආවනේ. ඒ හඳ නෑනේ. හඳ එක පැත්තකින් විතරයි නේ පේන්නේ. ඔව්. කත් හොඳ. මෙතන අපිට මේක කියලා හඳ බලන්න පුළුවන් මේ ලස්සන බලන්න. ඇත්ත ජීවිතේවත් නෑ ඔච්චර ලස්සන. එහෙම කියන්න බෑ ඉතින් නේද? මේ මාර විදියට මේ අපේ උඩමයි ගහන්නේ. කැරට් කන්නත් පුළුවන්ද අපිට? පුළුවන්. දැන් අපි නිදා ගන්නවා. දැන් අපි යන්නේ පල්ලෙහාට. යම්. පල්ලෙහාට ගිහිල්ලා අරක අපි බලන්න යනවා. මොකද්ද නේ? මොකක් හරි එක කංගන ඔය. මොකද්ද? අරක කිව්වේ අර ඈත තියෙන එක අර. ඈත? මේක. ඒක නම් ගයක් වගේ නේ. ඒකත් හොඳ ගයක් තමයි ඒක. ඒකෙත් ඇතුලේ කරු නැත්නම් අපි ඒකට යනවා. නෑ ඉතින් දැන් මේ ගොඩක් ලොකු ඉඩක් තිබුණොත් ඕකට යනවා. නේ මෙතන ෆාම් කරලා තියෙනවා. එහෙනම් කාගේ හරි එකක් වගේ නේ. මේ පස් අපිට කඩන්න පුළුවන්. අපෝ වැඩන්නේ ගැඩුවට. මිලෝ හසරක් හම්බෙන්නේ. වව්. ඊකෙట్ల වට රස නැහැ. මොඩට යන්නක් තියෙනවා. වව්. අට ලස්සනයි එතන. මෙතන ඇත්තට සුපිරියනේ. අර එහා පැත්තේ කාන්තාරයක්ද? මේක ඒ පැත්තේ කාන්තාරයක් තියෙනවා තමයි. මේක අපි ආදර්ශයට අරගෙන අපි ඊට වඩා මොඩර්න් ගයක් හදාගමු. දැන් හදමුද? දැන් මේ පිය ඔක වෙලාව මදි වෙනවා. මේ පියේදී. ඊළඟ පිය හදමු. ඊළඟ පිය හදමු. අම්මා මෙතන මේවත් තියෙනවා.
දැන්ටම මේකෙන් කිසිම දෙයක් ඕන වෙන්නේ නෑ. මොනවල දේවල් නැත් එක්ක ඕවැරලා බලන්න යන්න ඕනේ නෑ. මේ මෙතන මේ නිකක්ද? නෑ ඒක ක්‍රිස්ටල් එක. ඕ මෙන්න බෙඩ්රූම් එක. වාව් ඒක ලස්සනයි. ඒ කොහෙද තිබ්බේ? මේ මෙතන මේක පොඩ්ඩක් හැරලා බලන්න. මේ විනෝද කෙනෙක්. ඕ මයි ගෝඩ්. ස්වාමියෙක්ද මන් දෙන්නලේ. නෑ මේවා වටිනවා. 15ක් 10ක් එකේ. මේවා අපේ ආමස් වලට දාන්න පුළුවන්. අපි දැන්ට මෙහෙම තියලා යන්කෝ. බෑ. මේ පා. මෙහෙම තියලා යන්කෝ. හම්බුන වෙලාවෙ අපිට ප්‍රයෝජන ගන්නවා. එහෙම ඕනේ. ස්පයිඩර් කෙනෙක් දැන්නේ දැක්කේ මේක මෙයා කෙනෙක් ඉඳලා මේ බලන්නකො මේ කවුද මේ මෙයාත් එක්ක අපිට ට්‍රේඩ් කරන්න පුළුවන්ද? ට්‍රේඩර් කෙනෙක්. මෙයාගේ මේව ගන්න පුළුවන් නේද? වටිනවා මේවා වටිනවා. අපිට නම් ඒගේ ගන්න ඉන්නේ අපිට ඒගේ වගේ තව ඊට වඩා ලස්සන ගයක් හදමු. උලන් ඒගේ ගන්න එක කැත වැඩන්නේ නේද? ඔව්. පිටත් 10කට ගියක් හදලා අනේ අන්න අතන ස්කෙලටන් කෙනෙක් දැන් අපි ගහගමු. අයකද මගේ අයිති බෝ එකක් හම්බුණා. ඕ මාරුවා. ඔය කවුද දන්න මාස් කටු කරන්න? මේ මාස් කටු තියෙන්නේ බල්ලොන්ට දෙන්න. බල්ලෙක් හම්බුනොත් එහෙම අපි ආයෙ කරගමු. බල්ලෝ ඉන්නවා කියලා ෂුවර්ද මේ? ඒ මොකද? ඔයගොල්ලෝ හොඳටම දන්න එකක් තියෙනවා මෙන්න මෙතන. අර පිරමීඩියක්. පිරමීඩියක් නෙමෙයි මේක පන්සලක්. කාන්තාරික පන්සල. මේකේ ඇතුලේ තියෙනවා වටිනා කියන දේවල්. යන්කෝ බලන්න. ඒව නම් හොරගම් කරන්න බෑ. හොරගම් කරන්න තමයි අපි මේ දැන් මේ යන්නේ. අම්මා. ඔඳු වැට පිළ. මේ බ්ලොක් ටිකක් ගන්න ඕනේ. බ්ලොක් ටික එකතු කරගෙන යටට යන්න ඕනේ නැතුව දැන්. දෙක බ්ලොක් එකතු කරගන්න. මොනවද අනේ වටින දේවල් තියෙන බ්ලොක් විතරද? නෑ. ඔයාලට දැන් මෙතන මොනවා හරි වටින දේවල් තියෙනවා පේනවද? නෑනේ නේද? ඒකට අපි කරන්න ඕනේ. මෙතන දැන් ගොඩාක් පල්ලෙහා තියෙනවා ට්‍රැප් එකක්. ඒ ට්‍රැප් එකට හවු වෙන්නේ නැතුව මෙන්න මේ වගේ අයින එකක් කඩලා මෙන්න මේ ෂේප් එකේ පෙන්නන්න ඕනේ. මේ මෙතන කලවරයිනේ පේන්නේ. අරවල දැන් අපිට මොකුත් පේන්නේ නැහැ තමයි. ටෝච් එක ගහමු. ටෝච් එකක් නැහැනේ දැන් අපේ අතේ. තමන් කියන්නේ එන්න කලින් ලෑස්තිලා ඉන්න ඕනේ. අයියෝ මට මේ ලෝහ හතරක් පේන්නේ නැහනේ. උඩට යන් අපි. ඇත්තටම මේ ලෝහ හතරක් පේන්නේ නැහනේ අප්පා. අපි උඩට යන්. ෆ්‍රෙන්ඩ්ස් අද අපිට මේකට යන්න වෙන්නේ නැහැ. ඒ මොකද අපි ළඟ ටෝච් එකක් නැති හින්දා. එළිය නැහැ එතකොට. අපිට එහෙම වුණොත් වෙන්නේ හිර වෙලා ඉන්නේ නැද්ද? මේ පිලේජස් ඉන්නවා අම්බේ මෙතනින් පැනගමු. මේගොල්ලෝ අපිට ගහනවා අමාරු විදියට. පිට ගමු. අපිට ගහන්න තරම් දේවල් නැහැ. ඒයි කාටවත් බය වෙන්නේ. ෆ්‍රෙන්ඩ්ස් කාන්තාරයක් මැද පතොක් ගාද? දැන් වෙලාවත් පැනලා තියෙන නිසා මේ එපිසෝඩ් එක මෙතනින් ඉවර කරනවා. ඔයගොල්ලෝ අනිවාර්යෙන්ම මේකට කැමති නම් ලයික් කරලා සබ්ස්ක්‍රයිබ් කරලා ඉන්න එහෙනම් ඉතින් කොල්ලෝ අපි ගියා.